මහා දුෂ්කර ගමනක්. යාළුවනේ ඉතින් ලොවට පහළ වුණු ශ්‍රේෂ්ඨම යානනේ තමයි බුදුන් වහන්සේ කිව්වේ සියල්ල දන් දෙන්න කියලා. දැන් බලන්නකෝ අපේ රටේ ඉඳලා තියෙනවා තමන්ගේ හිස තමන්ම කපාගෙන තව කෙනෙකුට දන් දුන්න කෙනෙක්. රාජ්‍ය සංගබෝ හිසදී දුගියාට දාන පාරමී. යුනි පොයින්ට් එකේ කෑම තමා නාපොලියේ ජාතිම. නාපොලියේ ඔබේ මුව අග රැඳිනාමය යුනි පොයින්ට්. අද අපි යන්නේ පුදුම ලස්සන පැත්තක ගීටි නාලිකාව. අද අපි ඔයගොල්ලෝ එක්කන් යන්නේ තවත් ලස්සන ඓතිහාසික කතාවක් ඔබට ගෙනීමට ගීටි නාලිකාවේ. මේ පේන එල්ලෙන ගලේ තමයි සිරිසංගෝවිද රජතුමා භාවනාවේ රැඳිලා තියෙන යාළුවනේ. ඉතින් ඔය දුගියා බත් මුලත් බැඳගෙන එනකොට දැකලා තියෙන මේ ස්ථානයේදී කවුරුන් හෝ කෙනෙක් ඉන්නා බවට අර පේන පර්වතයේ උඩ. දැන් මේ ජනප්‍රවාද විදිහට සිරිසංගෝවිද රජතුමා නතරලා තියෙන්නේ මෙතන තමයි. සිරිසංගෝවිද කියන්නේ යාළුවනේ ශ්‍රී ලංකාවේ රජ කරපු 51 පිරි රජතුමා. වසර දෙකක කාලයක් තිනකොට රජකම අතහැරලා අනුරාධපුරයේ සිට දකුණු පැත්තට ඇවිල්ලා නතර වුණා කියන්නේ මෙන්න මේ ගල්ලෙනේ. අපි යමු. දැන් මේ ස්ථානයේ තමයි සිරිසංගෝවිද රජතුමා හිස දන් දුන්නා කියන්නේ දුගියට. ජනප්‍රවාදයේ විදිහට ක්‍රිස්තු වර්ෂ 447 සිට 49 දක්වා රජ කරේ සිරිසංගෝවිද රජතුමයි. ඉතින් අනුරාධපුරේ රජකම අතහැරලා ආවිල්ලා භාවනාව ඉදිරියට තින්නේ මේ ස්ථානේ. මොකද මෙතන තියෙනවා තව ලස්සන පොකුණක්. කළුදී පොකුණ කියන තැන. ඉස්සරහ තියෙන්නේ එතන තමයි ඉතින් සිරිසංගෝවිද රජතුමා හිටපු ස්ථානය කියලා තමයි ජනප්‍රවාදී කියන්නේ. ඒ වගේම දුගියාට දන් දුන්නා කියන්නේ තිස මෙතන තමයි. හරි. දැන් ඔය ඈත පේන ගලයි ඉතල තියෙන ගලයි මේ දෙකම එක වගේ. මෙවැනින් ගල් දැන් එල්ලිලා වගේ තියෙන්නේ. ජනප්‍රවාදී තියෙනවා මේවා යුද්ධ ක්‍රම කියලා. මොකද සතුරන් එනකොට ගල් පෙරලීමට මේවා තිබ්බා කියලාත් ජනප්‍රවාදීලා කියනවා. ඒ හරි අපූර්ව දෙයක්. ඒක මාරයි බලන්න මේ. හිතා ගන්නත් බෑ අපිට කොහොමද මේ මෙතරම් විශාල ගලක් මේ ගල උඩ මෙහෙම තියෙන්නේ කියලා. යාළුවනේ ජනප්‍රවාදී විදිහට සිරිසංගෝවිද රජතුමාගේ හිස කඳින් වෙන් වුණාන් පසුව වැටිලා තියෙන්නේ මෙන්න මේ ගල් තලාවෙන් බිමටයි. ඉතින් ජනප්‍රවාදයේ තියෙනවා එතුමන්ගේ බිසව ඇවිත්ලා කම් 7කට ඇහෙන්න ලතොඩ දුන්නා කියලා තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. ෂා මාර ලස්සන තැනක් නේද? පොඩ්ඩක් බලන්නකෝ. සුභා සෞන්දර්ය ලස්සන මෙතන. තමයි ඉතින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන කත්තිකුච්චි විහාරස්ථානය. අපි දැන් යමු උඩ තියෙන ගල්ලෙනට. මෙතන තමයි රජතුමා වැඩ වාසය කළ, භාවනා කළ, ඒ වගේම පොකුණකුත් තියෙනවා කියන යාළුවනේ. වසර ගණනක් තිබෙන පොකුණක්. මේ පොකුණ කවදාකවත් හින්දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. යම් බලන්න. ඒ බලන්න මේ ස්වභාවිකව හැදිච්ච ලෙනක් මේක. මේ ගලත් සමග පර්වතයේ උඩ තිබෙන කවදාවත්ම නොසිඳෙන දිය උල්පත. මේ තමයි කළු දිය පොකුණ යාළුවනේ. පොඩක් හිතලා බලන්නකෝ වසර 1000කට එහා යන තරක් මෙතන. ඉතින් මේ පොකුණ කවදාවත්ම හිඳෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. වැස්සද පෑවුවද මේ ගල උඩ මේ පොකුණ අනිවාර්යයෙන්ම පිරලා තියෙන යාළුවනේ. විශේෂයෙන්ම කියන්න ඕන සිරිසංගෝවිද රජතුමාගේ විශේෂයෙන්ම අවශ්‍යතාවවලට යොදාගෙන තියෙන්නේ මේ කළු දිය පොකුණ තමයි. ඉතින් නෑමට බීමට එතුමාගේ සියලු අවස්ථා සපුරාගෙන තියෙන්නේ මේ දිය උල්පතේ. මේ තමයි කළු දිය පොකුණ කත්තිකුච්චි විහාරස්ථානය. ඔන්න අපි ගෙනාවා ගිටි නාලිකාවේ ඔපිට පුළුවන් විදිහට මේ ඉපැරණි ස්ථානය කත්තිකුච්චි විහාරස්ථානයේ මේ කතා පුවත ඉතින් ඔය කවුරුත් දන්නවනේ.
සිරි සංඝපුත්‍ර රජතුමා හිස්දම් දුන්නේ මෙතන තමයි දුගියාට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වල දෙයක් ඔයගොල්ලෝ දන්නවනම් අපිට කමෙන්ට් එකක් දෙන්න අපේ වීඩියෝ එකට. ඒ වගේම අපි මතක් කරනවා අපිට පූර්ණ දායකත්වය ලබා දුන්න යුනිපොයින්ට් ආයතනය. ඊළඟ අපි තවම තවත් පැත්තකට ලංකාවේ ෂෙයා කරන්න, වීඩියෝ එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා, ලයික් කරන්න. GTV අන්තර්ජාලයේ සුන්දරම නවාතැන.